සභාව කල්තැබීම ගරු අමාත්‍යතුමා. Bear with me, bear with me. Just to සවාල්. මෙම සභාව 2026 ජූලි මාස 20 වෙනි බෙදාදා පූර්ව භාගයේ 9:30 දක්වා කල්තැබිය යුතුයි මා යෝජනා කරනවා. ඔවිස්සුති. සභාව කල්තැබීමේ විවාදය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා. ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා. මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, විශේෂම සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ මේ යෝජනාවටම අදාළ මහජන පෙත්සංකාරක සභාවේ සභිකයෙක් හැටියට ඔබතුමත් මූලාසනයේ ඉන්න වෙලාවේ මේ යෝජනාව ඉදිරිපත් කරන්න ලැබීම සතුටට කරුණක් හැටියට මම පළමු කොටම මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මම පළමුවම දසවන පාර්ලිමේන්තුවේ මේ ගෙවුණු වසර එකහමාරක ආසන්න කාලවකවානුව තුළ මහජන පෙත්සංකාරක සභාවේ කටයුතු පිළිබඳ කාර්ය සාධනය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්න. ස්ථාවර නියෝග 125 අනුව පිහිටුව ඇති මහජන පෙත්සංකාරක සභාවේ මූලික වගකීම් වන්නේ ස්ථාවර නියෝග 3010 යටතේ ගරු මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද පෙත්සම් විභාග කිරීමයි. ජනතා නියෝජිතයන් වන මෙම සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් වෙත පොදු මහජනතාව ඉදිරිපත් කරන පෙත්සම් සෑම පාර්ලිමේන්තු දිනයකදීම පාහේ මෙම කාරක සභාවට යොමු කරනු ලැබේ. දසවන පාර්ලිමේන්තුවේ පිහිටුව ඇති මහජන පෙත්සම් කාරක සභාව වසර එකහමාරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී ඇති අතර මහජන පෙත්සම් කාරක සභාව වෙත යොමු වී ඇති මහජන පෙත්සම් 392ක් සඳහා සැසිවාර 63ක් පවත්වා වාර්තා 3ක් මගින් මෙම සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් පැවරී ඇති බලතල සහ ප්‍රගතිශීලී ලෙස විශ්වසනීය ලෙස සුරක්ෂිත කරමින් කාරක සභාව වෙත යොමු කරන ලද මහජන පෙත්සම් මගින් මහජන පෙත්සම්කරුවන්ට සාධාරණ සහනයක් සැලසීම උදෙසා හැකි සෑම විටම උත්සාහ කරන ලදී. මේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ජනතා නියෝජිතයන් සියලු දෙනාටම ඍජුවම සම්බන්ධිත මෙම කාර්යක සභාවේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහාය තවදුරටත් ලබා දිය යුතුයයි මෙම සභාවට යෝජනා කරමි. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ යෝජනාව ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙත්සංකාරක සභාවක් පිළිබඳ සහ ඒ කටයුතු පිළිබඳ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තු සභා ගැබක් තුළ වරුවක විවාදයක් ගත්ත ප්‍රථම අවස්ථාව මේ අද දවස. අද දවස එක්තරා විදියක ඓතිහාසික දිනයක් බවට පත් වෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පිහිටුවා ඇති මහජන පෙත්සංකාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ මුළු මහත් සභාවේම අවධානය ලක් කිරීමට ඉඩකඩ අවස්ථාව ලැබීම සම්බන්ධයි. ඒකට හේතු වෙච්ච මූලික කාරණා කීපයක් තියෙනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මම කැමතියි මේ සභාවේ අවධානය යොමු කරන්න මෙරටේ මිලියන 22ක් වෙච්ච සාමාන්‍ය පුරවැසියන්ට, සාමාන්‍ය ජනතාවට ව්‍යස්ථාදායක හැටියට මේ පාර්ලිමේන්තුවට පැවරිච්ච වගකීම ඉටු කිරීමේදී සාමාන්‍ය මහජනතාවට තමන්ගේ ප්‍රශ්නයක් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න තියෙන එකම තැන බවට අද මහජන පෙත්සංකාරක සභාව පත් වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ස්ථාවර කාරක සභා 5ක් පිහිටවලා තියෙනවා. ඒ ස්ථාවර කාරක සභා 5 තුල අපි මීට කලින් උදේවරුේ විවාද කරේ කාරක සභා 2ක ක්‍රියාකාරීත්වය ගැන. හැබැයි මහජන පෙත්සංකාරක සභාව තුළ ඊට ස්ථාවර නියෝග වලින් පැවරිච්ච වගකීම අනුව 3010 වොට්ට අනුව මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් මහජනතාව ඉදිරිපත් කරන ඕනම පෙත්සමක්, ඕනම දුක් ගැනවිල්ලක්, ඔවුන්ගේ ඕනම අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන්
නිලධාරියෙක් අතින් ආයතනයක් අතින් යම්කිසි රාජ්‍ය පළාත්පාලන ආයතනයක් අතින් ඒ අඩුව වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ඒක විභාග කරන්න ඒ සම්බන්ධ පැමිණිලි කරන්න තියෙන එකම ආයතනයේ බවට මහජන පෙත්සම් කාරක සභාව පත් වෙලා තියෙනවා පත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් ගත්තොත් තවත් එක් සුවිශේෂී කාරණයක් වැදගත්කමක් තියෙනවා. ඒ තමයි මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ දෙන්න නිර්දේශ ඉදිරිපත් කරන්න තියෙන එකම කාරක සභාව මහජන පෙත්සම් කාරක සභාව බවට පත් වෙනවා වගේම අනිත් පැත්තෙන් මේ පාර්ලිමේන්තුව සතුව තියෙන ව්‍යස්ථාදායක බලය තුල යම් නෛතික අධිකරණමය බල රාමුවක් තියෙනවා. රටේ ඕනම පුරවැසියෙක් මේ මූලාසනයේ ඉන්න ගරු කතානායකතුමාට තමන්ගේ පෙත්සම ඉදිරිපත් කරාම තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරාම කතානායකතුමා විසින් ඒ ඉදිරිපත් කරපු දුක් ගැනවිල්ල පෙත්සම පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරා. මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරාට පස්සේ අපේ රටේ ව්‍යස්ථාදායකය තුල යම් නීත්‍යානුකූල අධිකරණමය බලයක් තියෙන නෛතික ආයතනයේ බවට මහජන පෙත්සම් කාරක සභාව පත් වෙනවා. ඒ නෛතිකමය බල රාමුව තියෙන්නේ මහජන පෙත්සම් කාරක සභාව. ඒ නිසා ඒ පෙත්සමට අදාළ කරන ඕනම ලිපිගණුවක් පරීක්ෂා කරන්න ඕනම අමාත්‍යංශක දෙපාර්තමේන්තුවක ඕනම නිලධාරියෙකු කැඳවන්න ඕනම විධායක නිලධාරියෙකු කැඳවන්න බලය තියෙනවා මහජන පෙත්සම් කාරක සභාවට. ඒ විතරක් නෙවෙයි ඕනම ආයතනයක් ඕනම තැනක් පරීක්ෂා කරන්න එළියේ තියෙන ඕන තැනක් චෙක් කරන්න පරීක්ෂා කරන්න බලය මහජන පෙත්සම් කාරක සභාවට තියෙනවා. ඒ අයිතිය ලැබෙන්නේ මහජන පෙත්සම් කාරක සභාව තුළ ව්‍යස්ථාවට හිමි යම් නෛතික අධිකරණමය බලරාමුව ඇතුළේ හිමි වෙන අධිකරණමය ව්‍යස්ථාපිත අධිකරණමය බලයත් එක්ක. තොර මේ සියල්ලත් එක්ක ගෙවිච්ච කාලවකවානු තුළ මේ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව මහජන පෙත්සම් 392ක් මහජන පෙත්සම් 392ක් විභාගයට ලක් කරා. ඒ මහජන පෙත්සම් 392 විභාගයට ලක් කරලා අවස්ථාවන් 63 වතාවක් සභාවාර 63ක් මේ ගෙවිච්ච අවුරුදු එකමාර තුල රැස් වෙලා නිර්දේශයන් 392ක් ලබා දුන්නා. ඒ නිර්දේශයන් ලබා දුන්නාට පස්සේ ඒ නිර්දේශය ඇතුළත් වාර්තාවන් 3ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මට ඕනම් සංසන්දනය කරන්න පුළුවන් 8 වෙනි පාර්ලිමේන්තුව 7වෙනි පාර්ලිමේන්තුව 9වෙනි පාර්ලිමේන්තුව වල මහජන පෙත්සම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය තුල කාරක සභාව රැස් වෙච්ච දින ගන්න පාර්ලිමේන්තුව රැස් වෙච්ච දින ගන්න ඉදිරිපත් වෙච්ච පෙත්සම් ගණන විභාගයට ලක් කරපු පෙත්සම් ගණන ඒ විභාගයට ලක් කරලා නිර්දේශ දීපු පෙත්සම් ගණන ඉදිරිපත් කරන ලද වාර්තා ගන්න කොපමණද කියන එක ඉදිරිපත් කරන්න පුළුවන් සංසන්දනාත්මකව. නමුත් මම මේ අවස්ථාවේදී ඒ සඳහා වේලාව ගන්නෙ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන වෙලාව වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෙවිච්ච දසවෙනි පාර්ලිමේන්තුව තුල මේ දසවෙනි පාර්ලිමේන්තුව තුල අපි පාර්ලිමේන්තුව රැස් වෙලා තිනවා. මේ සභාගබ රැස් වෙලා තිනවා දින 149ක්. ඒ දින 149න් දින 63ක් පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව රැස් වෙලා තියෙනවා. දින 63ක් රැස් වෙලා පෙත්සම් 393ක් විභාගයට ලක් කරලා නිර්දේශ වාර්තා 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු නිර්දේශ වාර්තා 3ට අදාළ කරන කතානායකතුමා විසින් මේ වෙනකොට විශේෂ බාර අමාත්‍යවරුන්ට මේ ලබා දීපු නිර්දේශය සම්බන්ධයෙන් ඔවුන්ගේ ගත ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ නිර්දේශ සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ගයේ සම්පෑදිලි කරලා විමර්ශන යවලා තියෙනවා. දැනට වාර්තා දෙකකට මේ විමර්ශන ලැබිලා තියෙනවා. එක වාර්තාවක් මම හිතන්නේ මේ වෙනකොට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව රාජ්‍ය මුද්‍රණාලයේ භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණ කටයුතු කරමින් තියෙනවා. ඒතොර ඒකත් එක්ක මේ ඉදිරිපත් කරපු වාර්තා 3ත් එක්ක පෙත්සම් කාරක සභාව හැටියට අවධානයට ලක් කරගත යුතු අවධානයට යොමු කරගත යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ තමයි මේ වාර්තා 3 මගින් අධ්‍යයනය කරද්දී පෙත්සම් විභාග කරද්දී අපි විශේෂ අවධානයට ලක්වෙච්ච විශේෂ නිරීක්ෂණයට ලක්වෙච්ච කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය සම්බන්ධයෙන් මේ සභාවේ සහ රටේ අවධානය යොමු කළ යුතුයි මා විශ්වාස කරනවා. එකක් තමයි මේ අපට ඉදිරිපත් වෙච්ච විශාල පෙත්සම් සංඛ්‍යාවෙන් ගත්තොත් එම් පෙත්සම් 1900 ගාණක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒකෙන් 999ක්
ලිපිගනු සම්පූර්ණ කරලා කතානායකතුමාගේ නිරීක්ෂණ සහිතව පෙත්සංකාරක සභාවට විභාගය සඳහා යොමු කරලා තිබුණා. ඒ පෙත්සං වලින් වැඩිම ප්‍රමාණයක් තිබුණා පෙත්සං අතර තිබිච්ච පොදු ලක්ෂණයක් තිබුණා. ඒ තමයි අපේ රටේ රාජ්‍ය සේවය ඇතුලේ රාජ්‍ය සේවයට ඇතුල් වෙන රාජ්‍ය සේවකයෝ බොහොමයක් ස්ථිර කරද්දී වයස අවුරුදු 45ට කලින් රාජ්‍ය සේවය ස්ථිර වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ සේවකයාට විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන අනුව ඕනෙම රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම යන්න නම් අවම මාස 120ක් එහෙම නැත්නම් වසර 10ක අඛණ්ඩ සේවා කාලයක් විශ්‍රාම වැටුප සහිත සම්පූර්ණ කළ යුතු වෙනවා. නමුත් ඔහුගේ මුළු සේවා කාලය ගත්තොත් වසර 23යි 24යි 25යි 30යි 33යි හැබැයි පත්වීම ස්ථිර වෙලා තියෙන වයස අවුරුදු 45ට පස්සේ. එතකොට අවුරුදු 33ක රාජ්‍ය සේවය ඇතුලේ සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා විශ්‍රාම යන්න ගියාම වසර 10ක සේවා කාලය නැති නිසා විශ්‍රාම වැටුප නැහැ. එසා අපි විශේෂයෙන් මේක නිරීක්ෂණය කරලා අවධානය යොමු කරපු පෙත්සංකාරක සභාව විශේෂම රාජ්‍ය සේවය ඇතුලේ රාජ්‍ය සේවකයන් ස්ථිර කිරීමේදී වයස අවුරුදු 45ට පෙර අනියම් ආදේශ කොන්ත්‍රාත් සේවා කාලය සම්පූර්ණ කරන ලද දින 180ක් සම්පූර්ණ කරන ලද සියලු සේවකයන් ස්ථිර කිරීමේදී ඒ වයස අවුරුදු 45ට පෙර ස්ථිර කිරීම කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය සැලකිල්ල ලක් කරගත යුතුයි අපි යෝජනාවක් හැටියට විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් හැටියට තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේදී පෙත්සංකාරක සභාවේ විභාගයකදී මතුවෙච්ච තවත් එක් විශේෂ කාර්යයක් තියෙනවා. ඒ තමයි වසර 10ක සේවා කාලයේ සම්පූර්ණ නොවිච්ච රාජ්‍ය සේවකයාට ඔහුගේ සේවා කාලයේ සැලකිල්ලට අරගෙන ජීවිත එක් වතාවක් විතරක් කරුණා සහගත රුපියල් 50000ක දීමනාවක් ගෙවනවා. ඒ තමයි වසර 10ක සේවා කාලේ සම්පූර්ණ කරන්න බැරි වුණාම හිත සතුටු කරලා නිකන් හිස් අතින් යන්න බැරි නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රුපියල් 50000ක කරුණා සහගත දීමනාවක් එක් වතාවක් විතරක් ගෙවනවා. එක් වතාවක් විතරක් ගෙවන කරුණා සහගත දීමනාව මම හිතන්නේ වසර 15ක 20ක සේවා කාලේ සපුරලා තියෙනවා. ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. වැඩකට ඇති එකක් නෙවෙයි. ඒ නිසා විශේෂම පෙත්සංකාරක සභාව හැටියට විශේෂම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඒ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අපි නිර්දේශයක් හැටියට නිර්ගත කරනවා. කරුණා කරලා මේ රාජ්‍ය සේවය ඇතුලේ මේ රටේ සේවය කරන වසර 10ක් සම්පූර්ණ කරන්න හැකියාව නොලැබෙන එක් වතාවක් විතරක් ජීවිතය ගෙවන ලබන කරුණා සහගත දීමනාව රුපියල් 50000 ප්‍රමාණවත් නැහැ. මේක අඩුම තරමේ ලක්ෂ 5ක අවම ගණනකටවත් වැඩි කරන්න අවතුමාලාගේ අවධානය යොමු කරන්න කියන බල කිරීම ඉල්ලීම අපි කරනවා විශේෂයෙන් මහජන පෙත්සංකාරක සභාව හැටියට. මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් කළ යුතු කරුණක්. නමුත් පෙත්සංකාරක සභාව හැටියට විශේෂයෙන් මේක අවධානය යොමු කරන්නේ මෙරටේ සුවහසක් රාජ්‍ය සේවය ඇතුලේ වසර 10ක සේවා කාලය සම්පූර්ණ කරන්න නොහැකි විශ්‍රාම වැටුප් අහිමි වෙන සේවකයන්ගේ සේවා කාලය ඇගීමට ලක් කළ එක් වතාවක් පමණක් ගෙවන මුදල 50000 වෙනුවට අවම ලක්ෂ 5ක්වත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තවත් එක් විශේෂ අවධානයට යොමු වෙච්ච විශේෂ කාරණයක් තමයි පෙත්සංකාරක සභාවේ පෙත්සම් නිරීක්ෂණයේදී අවධානය අපි යොමු කරද්දී විශේෂ ත්‍රිපාර්ශ්වික එකඟතාවයන් මත තමයි අපි නිර්දේශනිකුත් කරන්නේ. මීට කලින් පාට බැලුව වෙන්න පුළුවන්, පක්ෂ බැලුව වෙන්න පුළුවන්, දේශපාලනය බැලුව වෙන්න පුළුවන්. පෙත්සම ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා බලලා ඒක අනුව නිර්දේශ ඉදිරිපත් කරා වෙන්න පුළුවන්. නමුත් දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සංකාරක සභාවේ මහජන පෙත්සම් විභාග කරලා නිර්දේශ ලබා දීමේදී අපේ මූලික නිර්ණායකයෙක් බවට පත් වුණේ නීතියට උඩින් කිසිවක් නැත. මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් මම අවසන් කරනවා. නීතියට උඩින් කිසිවක් නැත. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි. සියලු පුරවැසියන් නීතියට අවනත විය යුතුයි. ඒක මෙරටේ නීතිය මූලධර්මයේ මත පදනම් කරගෙන තමයි පෙත්සංකාරක සභාව හැටියට අපි පෙත්සම් විභාගයට අදාළ කරන මූලික කාරණා ටික සැලකිල්ලට ලක් කරගත්තේ. ඒතර ඒකත් අනුව අපි ත්‍රිපාර්ශ්වීය එකඟතාවයක් මත පෙත්සංකරු ඒ වගේම ආයතන ප්‍රධානී අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය සේවා කොමිෂන් එක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ පෙත්සංකාරක සභාව තුන්ගොල්ලම පෙත්සම විභාග කරලා නිරීක්ෂණය කරලා පළල්ව හැම කෙනෙකුටම සාධාරණත්වයේ මූලධර්මයේ මත හරි අපක්ෂපාතීත්වයේ මූලධර්මයේ මත මෙරටේ පුරවැසියන්ට උපරිම සාධාරණත්වය මිනිස්කමේ නාමයෙන් ඉටු කිරීම පදනම් කරගෙන ඒ වෙනුවෙන් තමයි අපි අපේ පෙත්සංකාරක සභාවේ කාර්යභාරය සහ වැඩ කටයුත්ත ක්‍රියාවලිය
මැදිහත් වුණේ. ඒතර ඒ පදනම මත යනකොට අපි එකඟ වෙලා දෙනු ලබන නිර්දේශ ඊට පස්සේ ආපහු පසුකාලීනව ගියාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොහෝ දුරට පෙස්සංකාරක සභාවේ නිර්දේශයක් දුන්නාම ඒ නිර්දේශය ක්‍රියාත්මක නොවි වෙනත් පිළිතුරක් ඊට පස්සේ ආපහු වෙනවා. ආයතන ප්‍රධානියා ආපසු ඒක කරන්න බෑ කියලා වෙන උත්තරයක් එනවා. එතකොට එකක් තමයි පෙස්සංකාරක සභාවේ කාලය වැය කරලා මුදල් වැය කරලා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වෙලා මෙරටේ ව්‍යවස්ථාදායක සතුව තියෙන නෛතික අධිකරණමේ බලය පාවිච්චි කරලා නිර්දේශයක් ඉදිරිපත් කරාම ඒ නිර්දේශයේ ආපහු ක්‍රියාත්මක නොවන තැනට තල්ලු වෙනවා නම් එක්කෝ මේ ආයතනය විහිළුවට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාදායකයේ විහිළුවට ලක් වෙනවා. ඒ නිසා ඒක කරන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන්ම පෙත්සංකාරක සභාව හැටියට මේ පෙත්සංකාරක සභාවේ නිර්දේශ නිකුත් කිරීමේදී ත්‍රිපාර්ශවීව නිලධාරීන්ගේ පැත්තෙනුත් ඒ වගේම ආයතනයේ පැත්තෙනුත් ඒ වගේම පෙත්සංකරුටත් පෙත්සංකාරක සභාවේ සියලු දෙනාගේ එකඟතාවයේ සියල්ල සැලකිල්ලට අරගෙන තමා නිර්දේශය නිකුත් කරන්නේ. ඒ නිසා ඒ නිකුත් කරන නිර්දේශයේ වාර්තා මගින් ප්‍රකාශයට පත් කරාට පස්සේ නිල වාර්තාවක් බවට පත් වෙනවා. ඒක ආපහු වෙනස් කිරීමේ බලයක් වෙනත් කිසිවෙකුට නැහැ කියන කාරණේත් මතක් කරන්න ඕනේ. මොකද පෙත්සංකාරක සභාවේ කටයුතු හැල්ලුවට ලක් කරන්න, අභියෝගයට ලක් කරන්න, විහිළුවට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ පෙත්සංකාරක සභාව දසවෙනි පාර්ලිමේන්තුවේ පෙත්සංකාරක සභාවේ කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් විවිධාකාරයෙන් උදව් කරනවා, උපකාර කරනවා, මැදිහත් වෙනවා. ඒ වගේම ඒක මේ පෙත්සංකාරක සභාව ගත්තොත් එහෙම මේ ලැබපු සියලු ජයග්‍රහණේ කොටස්කාරයෝ බවට පත් උනේ මේ පෙත්සංකාරක සභාවේ සමස්ත සියලු දෙනා. එදා මම අවසන් කරනවා ගරු මුලසරණ මන්ත්‍රීතුමනි, මේක නිකන් හරියට සාංගික දානයක් වගේ. දානේ සාංගික වෙන්න නම් හැමෝම අත ගහන්න ඕනේ. හැමෝම සම්මාදම් වෙන්න ඕනේ. හැමෝම කොටස්කාරය වෙන්න ඕනේ. තනියම දෙන දානෙට සාංගික දානෙ කියන්නේ නැහැ. ඒ නිසා මේ පෙත්සංකාරක සභාවේ කටයුතු සාර්ථක කරගන්න සාංගික දානයක් වගේ හැම කෙනෙක්ම අත ගැව්වා, හැම කෙනෙක්ම මේ කොටස්කාරය වුණා, හැම කෙනෙක්ම Tamanට කරන්න පුළුවන් උදව් උපකාරය මැදිහත් වීම කරා. විශේෂයෙන් පෙත්සංකාරක සභාවේ මම අවසන් කරනවා ගරු මුලසුත් මන්ත්‍රීතුමනි, පෙත්සංකාරක සභාවේ කාර්ය මණ්ඩලේ රෑ දවල් නැතුව මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අන්තිමටම පාර්ලිමේන්තුවෙන් එළියට ගිය සේවකයා බවට අවස්ථා ගණනාවක් පත් වුණා පෙත්සංකාරක සභාවේ නිලධාරී රෑ 8:00යි 9:00යි එහෙම තමයි අපි පෙත්සංකාරක සභාවේ තිබිච්ච අර විශාල මහජන පෙත්සං වල බෑක්ලොග් එක නිම කරන්න කටයුතු කරේ මැදිහත් වුණේ. ඒ වෙනුවෙන් කාරක සභාවටත් ඒ වගේම කාරක සභාව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා මේ කටයුත්තට මැදිහත් වුණා, දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාටත් ඒ වගේම නමක් නොකියන මේ කාරක සභාවේ කටයුතු වෙනුවෙන් පිටස්තර ඉඳගෙන විවිධාකාරයෙන් උදව් උපකාර කරන හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙමින් මේ විවාදය තුල පාර්ලිමේන්තුවේ මහජන පෙත්සං 10 වෙනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සංකාරක සභාවේ කටයුතු ඉදිරියට සාර්ථකව කරගෙන යන්න උදව් උපකාර කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නියන්ත්‍රණ බොහෝ ස්තුතියි. බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමා.